ඔබ සියලු දෙනාට සුබ සන්ධ්‍යාවක් වේවා. මේ අද දවසේ නැවත වතාවක් මාක් සුභාරංචි පොත පාඩම් කරන්න යන්නේ. අපි ආඥා කළ දෙවියන් වහන්සේට මේ කාලේ බාර කරමු. ආසත් පොළොවත් එහි සියල්ලත් මව පාලනය කරන්නා වූ සර්ව බලධාරී සර්ව පරාක්‍රම ජීවමාන දෙවියන් වහන්සේ සානවාසික වචන කියන මනුෂ්‍යයා රොටියෙන් පමණ ජීවත් නොවන්නේ වහන්සේ මුඛයෙන් නික්මෙන සෑම වචනයකින් මනුෂ්‍ය ජීවත් වෙන බව. ඒ නිසා මේ උදෑසන මේ සන්ධ්‍යාවේ ස්වාමීන් වහන්සේගේ වචනේ ඉගෙන ගන්නටත් උගන්වන්නටත් සුද්ධාතන් වහන්සේගේ බලය ඔබ වහන්සේට දුන මැනව. මේ වචනයට බාධා කරන්නා වූ සියලු බාධකයන් අතරේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අපි බින්දින අතට සුද්ධාත්මෙනි ඔබ වහන්සේ අපේ මනස සරුබිමක් කර මැනව. වහන්සේගේ වචනේ වැටි පළදරන පිණිස අපිව සූදානම් කර මැනව. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. දැන් අපි ගිය සතියේ නැවතුවා මාක් සුභාරංචියේ 5 වෙනි පරිච්ඡේදයේ අපි බැලුවා අර ආලේ රෝගය තිබුණ ස්ත්‍රියගේ සුවවීම. මාක් සුභාරංචියේ 5 වෙනි පරිච්ඡේදයේ 27 වෙනි පදයේ ඉඳලා 34 වෙනි පදය දක්වා මම නිවසට ගියාම මට නැවත වතාවක් මේ සමහර දේවල් මතක් වුණා. මේ කොටසේ අපේ ආත්මික ජීවිතයට වැදගත් වන කාරණා කීපයක් තියෙනවා. අපි කොහොමද අපේ ජීවිතයේ සෝය සමාදානය මේ දේව වචනය තුළින් අපේ ජීවිතය අදාළ කරන්නේ. ඒක මම කියන්න කැමති. මම මේ උගන්වන පාඩම මම ඉගෙන ගත්ත සටහන් වලින් තමයි ඔබලාට උගන්වන්නේ. ඉතින් ඒ ගුරුවරුන්ට ඒ අයිට තමයි මම ගෞරව දෙන්නේ. මොකද මේ සුභාරංචි මේ දේව වචනය තුළ මටත් ගුරුවරු හිටියා. ඒ ගුරුවරුන්ගේ දැනුම තමයි මම ඔබට බෙදා ගන්නෙ. ඉතින් සියලු කාර්යයන් දෙකට අපි දෙනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. හොඳයි, අපි 27 වෙනි පදයේ ඉඳලා 34 වෙනි පදය දක්වා මම පදයෙන් පදේ කියවන්න. මොකද්ද මේකේ ඔබට මට ජීවිතයට අදාළ කරගන්න තියෙන පාඩම කියලා. මම නැවත වතාවක් මේ කියන්නේ මොකද මේක අපි මුදල ධාරණය කරගන්න ඕනේ. ඉතින් බලන්න 27 වෙනි පදයේ මුල් කොටස බැලුවාම එතන තියෙනවා ඈ යේසුස් වහන්සේ ගැන අසා. يعني ඈට යේසුස් වහන්සේ ගැන අහන්න ලැබුණා. දැන් ඔබට මට මම කිතුන පතුපැවෙන් ආවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගේ ජීවිතයේ පුද්ගලික විමුක්ත දායකණයට පිළිගන්න ඕන කියලා මට අසන්න ලැබුණා. ඔබ සමහරට බෞද්ධ නැත්නම් වෙන හින්දු මුස්ලිම් නැත්නම් වෙන අන්‍ය ආගමකින් කෙනෙක් වෙන්න පුළුවන්. ඔබට කවුරු හරි යේසුස් වහන්සේ ගැන කියපුව නිසා ඔබ ඇසුව නිසා තමයි අද ඔබ කලවීමට ඇවිල්ලා ඉන්නේ. ඒ වගේම 27 වෙනි පදයේ දෙවෙනි කොටසේ කියනවා සමය අතරින් පස්සෙන් ඇවිත් උන්වහන්සේගේ සලුවට අත ගැසුවායි. මෙතන අපි දකිනවා උන්වහන්සේගේ පස්සෙන් මේ ස්ත්‍රිය ආවා. දැන් අපි දන්න දේව වචනේ අපි දෙවියන් වහන්සේගේ පස්සෙන් යන්නේ ඉස්සලා යේසුස් වහන්සේ අපිව සොයාගෙන ආවා. අපි දෙවියන් වහන්සේට ප්‍රේම කරන නිසා දෙවියන් වහන්සේ අපිට ප්‍රේම කරා. ඉතින් මේකේ අපි නිතරම යේසුස් වහන්සේ වෙතට එන්න අවශ්‍යයි. අපිට පීඩා කරදර ප්‍රශ්න තියෙනකොට දැන් අපිට මුදල් ප්‍රශ්නයක් හම් වුණොත් ආවොත් අපි පළවෙනිම කල්පනා කරන්නේ කවුද අපිට ඉන්න මුදල් තියෙන යාළුවා නැත්නම් අපේ නෑදෑයා කවුද? පිටරට කවුරු හරි ඉන්නවද? නැත්නම් බැංක් එකකින් මේ ණයක් ගන්න පුළුවන්ද? නෑ. තෙඩ රෝගයක් කවුරුද අපිට බලන්නේ කවුද අපි යන්න ඕන විශේෂක් ඒවා කරන්න හොඳයි. නමුත් අපි පළවෙනියෙන්ම අපි යේසුස් වහන්සේ වෙතට එන්න ඕනේ. දැන් මේ ස්ත්‍රියගේ කතාන්දරය කියවුවොත් අපි දන්නවා ඇයට තිබුණු සියලු සම්පත් වෛද්‍යවරුන්ට වියදම් කරලා ඇයට කිසි දෙයක් තිබුණේ නැහැ. ඊට පස්සේ ඇයට යේසුස් වහන්සේ ගැන අහන්න ලැබුණා. ඊට පස්සේ යේසුස් වහන්සේ වෙතට ආවා කියලා තියෙනවා. ඊළඟෙම ඒ පදේම කියනවා ඔව් ඈ යේසුස් වහන්සේව ස්පර්ශ කරා කියලා. දැන් අද ඔබට මට යේසුස් වහන්සේ ස්පර්ශ කරන්න බෑ. මොකද දෙවියන් වහන්සේ ආත්මයක් නිසා. නමුත් අපේ ශාරීරික මානසික ආත්මය අපිට තියෙනවා. අපේ ආත්මය දෙවියන් වහන්සේගේ ආත්මය සමග එකතු වෙන්න ඕනේ. අපිට යේසුස් වහන්සේගේ සෝය අවශ්‍යයි. මම ගීරද දේශනා කරද්දිත් කිව්වා මේ ආඥාවෙදි කිව්වා ගීතා මේ යෝහන් සුභාරංචි 4 වෙනි පරිච්ඡේදයේ 23 වෙනි පදේ කියනවා
දෙවියන් වහන්සේ ආත්මයක්. ඉතින් අපි සැබෑකමෙන් සහ ආත්මයෙන් දෙවියන්වහන්සේට නමස්කාර කරන්නේ. ඉතින් අපි සැබෑකම දෙවියන්වහන්සේට ආත්මයෙන් නමස්කාර කරලා අපි දෙවියන් වහන්සේ ස්පර්ශ කරනවා. යේසුස් වහන්සේ ස්පර්ශ කරනවා. හරි. ඊළඟට 28 වෙනි පදයේ අපි දකිනවා කියන උන්වහන්සේගේ වස් වලට පමණක් අත ගැස මට සුවය ලැබෙයි කියලා කිව්වා. ඈ විශ්වාස කරා මම යේසුස් වහන්සේ වෙතට ඇවිල්ලා යේසුස් වහන්සේ ස්පර්ශ කරොත් මට සුවය ලැබෙනවා කියලා. ඉතින් අද ඔබත් මමත් අපේ යාඥා විදිහට අපි දෙවියන් වහන්සේ අභිමුඛයට එනකොට අපි එන්න ඕනේ අනේ ඇදහිල්ල. අපි දකින හීබ්‍රු 11:6 කියනවා මේ ඇදහිල්ල නැතුව දෙවියන් වහන්සේ ප්‍රසන්න කරන්න බෑ කියලා. අපි කොච්චර යාඥා කර කොච්චර බයිබලයේ කියවත් කොච්චර දසයෙන් කොට සම්මාද දුන්නත් දේවස්ථානයේ හැම ඉරිදවාවත් සතියේ 3 පාරක් 4 පාරක් බයිබල් අධ්‍යයන වලට ගියත් ඔබට මට යේසුස් වහන්සේ කෙරේ ඇදහිල්ල නැත්තම් ඔබට කිසි දෙයක් ලැබෙන්නේ නැහැ. ඉතින් මේ ශ්‍රිය ඇදහිල්ලෙන් උන්වහන්සේව ස්පර්ශ කරනවා. හරි? ළඟ උන්වහන්සේ ළඟට ආවා. ඊට පස්සේ අපි දකිනවා එකෙනීම දෙවියන් මේ 30 වෙනි පදේ කියන යේසුස් වහන්සේ කෙරෙන් නිකුත් වන අනුභවය පිටුවේ ගිය බව දැන එකෙනීම යට සුවය ලැබුණා. 29 වෙනි පදයෙන් එකෙනීම ඇගේ ලේදාර වේලි ගොස් පීඩාවෙන් සුව ලැබු බව ඇගේ ශරීරයට අතට දැනුනේ. අපි සුවය ලැබුවහම අපිට දැනෙනවා දෙවියන් වහන්සේගේ සුවය. ඒක අපි ඇදහිල්ලෙන් එන්න. අපි ගායනා කරන ඇදහිල්ලෙන් එන්න අපි ඇදහිල්ලෙන් ආවම අපිට යාඥාවේදී අපි යාඥා කරන යාඥාවේ අපිට සුවය ලැබෙනවා. 29 වෙනි පදේ පළවෙනි කොටස. ඊළඟට එයාට දැනුණා ඒක සුවය වෙනවා කියලා. ඔබට මට දෙවියන් වහන්සේ ස්පර්ශ කරාම අපිට දැනෙනවා අපිට සුවය ලැබුණයි කියලා. ඒක තමයි අපිට තියෙන මොකද අපේ ආත්මයට දැනෙනවා දැනාස්ගේ ආත්මය. ඊළඟට අපි දකින 33 වෙනි පදයට සිද්ධ වූ දේ ගැන කිව්වා. අපිට සාක්ෂියක් තියෙනවා. දෙවියන් වහන්සේගේ සුවය ලැබුණා. අපි සාක්ෂි දරන්න අවශ්‍යයි. ඊළඟට අපි දකින 34 වෙනි පදේ ඈට කියනවා ඔබ සමාදානයෙන් යන්න. උන්වහන්සේ තියෙන්නේ ඔබ ඇදහිල්ල සුවයෙන් සමාදානයෙන් ගොස්. ඉතින් අපේ යාඥාව ඇදහිල්ලෙන් කරන යාඥාව අපිට දෙවියන් වහන්සේගේ යේසුස්ගේ ස්පර්ශය ලැබලා සුවය ලැබුවාම අපි සාක්ෂි දරන්න අවශ්‍යයි. එතකොට අපි යන හැම තැනකම ඒ සමාදානය අපි සමග යනවා. ඒ විතරක් නෙමෙයි අපි ඊළඟට ඒක තමයි ඉතාම වැදගත් දෙයක්. මම හිතුවා මේ කොටසෙන් පටන් අරගෙන අපි ඊළඟට යන් කියලා අපි කිව්වා නේද. ඊට පස්සේ අපි දකින 6 වෙනි පරිච්ඡේදයේ මුල යේසුස් ක්‍රිස්තුස් වහන්සේව සුළු කරනට ලැබුවා. මිනිස්සු යේසුස් වහන්සේව ගණන් ගත්තේ නැහැ. උන්වහන්සේට මහත් හාස්කම් ඒ ස්ථානයේදී කරන්න බැරි වුණා. ඒකට හේතුව මොන් කිව්වා බලන්න 3 වෙනි පදේ එනකොට කියන මො මරියාගේ පුත්‍ර යාකෝබ යෝසෙස්ගේ යුදස් සීමෝන්ගේ සහෝදරව වඩුව නොවේ. මම එක්සරේකට කිව්වා ඔබ යේසුස් වහන්සේ වඩුවෙක් කියලා විශ්වාස කරොත් අනිවාර්යෙන් ඔබට හොඳ යහපත් ලීබඩු ලැබේ. නමුත් ඔබ යේසුස් වහන්සේ සර්වබලධාරී දෙවියන් වහන්සේ අපුණිය මරුණා කියලා උන්වහන්සේ විශ්වාස කරොත් ඔබට සදාකාල ජීවනය ලැබෙනවා. අපි බොහෝ දෙනෙක් මේ නත්තල් කාලේ ලඟ වෙනකොට අපිට ලොකු ලයිස්තියක් එනවා. ලයිස්තුවක් අපි ලෑස්ති කරගන්න. අර ගන්න ඕනේ මේක ගන්න ඕනේ අර කොනේ මේක ඕනේ ඒවට පියාක්. ඒවා අපි ලැබුණ නැත්නම් අපි අපේ ඒ සංසිඳන තියෙන සම්බන්ධකම කඩලා දාන්නේ නැහැ. ඒක නේ වැදගත් වෙන්නේ අපේ ආත්මය. අපි සදාකාල නිරේ ගින්නේ උන්වහන්සේ අපිව නිදහස් කරනවා. ඉතින් අපි ඒ සුසාන්සේව ඒ ආකාරයෙන් විශ්වාස කරොත් අපිට අපේ ආත්මයට සුවය ලැබෙනවා. හරි? ඒකට අපි දකිනවා මේ ඊට පස්සේ 12 දෙනාව දේශාත කඩවන 7 වෙනි පදේ 12 දෙනාව කඳවලා එතනදී ඕන්න පිට බහන් කරලා අරිනවා මේ
යේසුස් වහන්සේගේ සාක්ෂිකාරයන් වන්නේ. එතනදී කියන අපි දකින 12 වෙනි පදයේ කියන "ඔහු දේශනා කළෝය. බොහෝ දෙනෙක් යක්ෂයන් දුරකට බොහෝ ලෙඩුන් තෙලෙන් ආලෝකයට සුව කළේ." මේක තමයි යේසුස් වහන්සේගේ ගෝලයකට තියෙනා වූ විශේෂ කාර්යය, විශේෂ සේවය. පළවෙනියෙන් අපිට තියෙන පසුතැවිලි වීමේ පරිවිඩය බෙදා ගන්න. අපි හැදෙයිල්ලෙන් මේ දේවල් බෙදා ගන්නකොට අනිත් දේවල් ඒ පසුපස යන සුවය යකුන් දුර වෙනවා. අපිට තෙලා ලේප කරලා අනික් අය වෙන යාඥා කරන්න පුළුවන්. රෝගීන් සුව වෙනවා. මේ හාස්කම් අපේ යේසුස් අපේ පිටිපස්සෙන් එනවා. අපි හරියට දේව වචනය තුල ඇදහිල්ලෙන් ගමන් කරනකොට. ඒ වගේම අපි දකිනවා 14 වෙනි පදේ ඉඳලා කතා කරන යෝහන් බෞතිස්ගේ පැමිණීම සහ ඔහුගේ මේ සේවය සහ ඔහුගේ මරණය ගැන. එතකොට අර පිටකරෑරිය ගෝලයා ආපහු යේසුස් වහන්සේ වෙතට හැරිලා එනවා 30 වෙනි පදේ වෙනකොට. එනයිල ඔවුන් කියනවා මොනවද ඔවුන් ඔවුන්ගේ අත්දැකීම් බෙදා ගන්න යේසුස් වහන්සේත් එක්ක. බලන්න එතන කියන ප්‍රේරිතයෝද උන්වහන්සේ වෙතට රැස්ව තමන් විසින් කළා වූ දෙගැන සියල්ල උන්වහන්සේට දැන්වෝය. එතකොට උන්වහන්සේ එතන කියනවා මේ ඔවුන්ට ඒ සේවය ගැන දෙවියන් වහන්සේ ප්‍රසන්න වෙනවා. යේසුස් වහන්සේ. එතන අපි ඒක දාගෙන ඊට පස්සේ අපි දකින 35 වෙනි පදේ ඉඳලා අපි කවුරුත් දන්න ඉතාමත් ප්‍රසිද්ධ සිද්ධියක් යේසුස් වහන්සේගේ ජීවිතයේ හාස්කම 5000කට ඛණ්ඩදී මාළු දෙන්නයි රොටි පහයි 5000කට පිරිමි විතරක් 5000කට ඛණ්ඩ දුන්නා. ඊට පස්සේ දකින උන්වහන්සේ එතන බලන්න 44 වෙනි පදයට එනකොට කියනවා රොටි කෑවෝ පුරුෂයෝ 5000. එතකොට එතන ඔවුන්ගේ බිරින්දාවරුන් සිටින්න ඇති, දරුවන් සිටින්න ඇති. එතකොට 5000කට වැඩි ඒ හාස්කමේ එතන තිබිලා තියෙනවා. ඒක දකිනවා. ඊට අපි දකිනවා 45 වෙනි පදයේ ඉඳලා 6 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ මුහුදුකට ඇවිදිනවා. ඒ කියන්නේ උන්වහන්සේ මේ බැවිල්ලේ දෙවියන් වහන්සේ. උන්වහන්සේට හැම දෙයක්ම කරන්න පුළුවන්. වතුරක් උන්වහන්සේ නිකන් පොළොව වගේ අපිට උන්වහන්සේට දෙයක් කරන්න පුළුවන්. උන්වහන්සේ සියල්ල කළ හැකි. ඒත් පේතුරුස් කියන අනේ ස්වාමිනේ කියන්නේ මේ මටත් එන්න කියලා. ඒත් පේතුරුස් ඇවිදිනවා. නමුත් පේතුරුස් වටපිට බලන්න ගියාම ਉਹ ගිලෙන්න යනවා. මේක තමයි අපිට තියෙන පාඩම මෙතන. අපේ ක්‍රිස්තියානි ගමනේදී විවිධ සද්ද කරදර පීඩාවන් අපට එන්න පුළුවන්. ඒ මූදු රැල්ල වගේ එන්න පුළුවන්. නමුත් ඒවා දිහා බලන්න ගියාම තමයි අපි ගිලෙන්නේ. නමුත් අපි ඇස් ඒස්වාන්ත දිහා බලන්න ගියා නම් අපි මේ ඒස්වාන්ත වෙතට අපි ගිලෙන්නේ නැහැ. පේත්‍රුස් ඒස්වාන්ත දිහා බලාගෙන යන තාක්කල් ਉਹ වතුරේ ගිලුනේ නැහැ. නමුත් ਉਹ ඒස්වාන්තගේ අවධානය පිටට ගත්තාම ਉਹ ගිලෙන්න ගත්තා. මේක තමයි අපිට මෙතන ඉගෙන ගන්න තියෙන පාඩම. අනික එක ඒ ගෝලිය බය වුණා කෑ ගැහුවා. ඒක කිව්ව බය වෙන්න එපා. මේ මම කියලා. අපිට බය වෙන්න අවශ්‍ය නැහැ. අපේ ජීවිතේ ප්‍රශ්න කරදර පීඩාවන් එනකොට යේසුස් වහන්සේ අපි ළඟින් ඉන්නවා. සාඩ අපි ප්‍රේම කරන අය දෙපාර්ශ්ව සහෝදර සහෝදරියන් මරණයෙන් හරි අපෙන් වෙන් වෙලා යන්න පුළුවන්. අපි දාලා යන්න පුළුවන්. ඒගොල්ලෝ වෙන පළාත්වල වෙන රටවල් වලට යන්න පුළුවන්. නමුත් යේසුස් වහන්සේ කදාක අපි දාලා යන්නේ නැහැ. නැත්නම් පොරොන්දු වුණා. විශේෂයට අපි දකිනවා ඒබ්‍රෝ 13:5 අපි දකිනවා කිසිදාක කිසි විටක නොබෝවා නාරෙමි. එන්න මේක තමයි අපිට තියෙන්න ඕනේ මේ විශ්වාසය. විශ්වාසයක යන ගමනේදී කවුරු අපිව අතහැරලා ගියා. උන්වහන්සේ අපිව අත්හරින්නේ නැහැ. ඊළඟදී අපි දකිනවා 53 වෙනි පදයේදී මේ බුදේ ගොඩට ගිහිල්ලා අර ගෙත්සේනේ නුවරදී අර යක්ෂයාට ඔන්න අය සුව කරලා ඔන්න බොහෝ දෙනෙක් සුව කරනු ලැබුවා. ඊට පස්සේ අපි දකින 7 වෙනි පරිච්ඡේදයට එනකොට මේ බාහිර චාරිත්‍ර පවතින පිළිබඳ ප්‍රශ්න. ඒ කාලේ හිටියා ඔය ගුරුවරු සදිසිවරු පරිසුවරු ලියන්නම් උන්වහන්සේව හැම වෙලේම අක්හරි
ප්‍රශ්නයකට පටලවා ගන්නට උත්සාහ කරා. ඉතින් උන්වහන්සේගේ විවිධ මේ ප්‍රශ්න අහලා උන්වහන්සේ අපහසුතාවයට පත් කරන්න ගත්තා. විශේෂයෙන් ඔවුන්ට පුරුද්දක් තිබුණා ඔවුන්ගේ අත් සේදීම, පාද සේදීම. මේ ගෝලෝ කෑම මේ අත හොදන්න නැතුව මේක ලොකු ප්‍රශ්නයක් කරගත්තා. ඒතකොට යේසුස්සේ උන්ට උගන්වන දේ හරි අපි අත හොදලා කන්න අවශ්‍යයි. ඒ කාලේ ඒ කාන්තාරයේ දූවිලි එහෙම තියෙනවා. නැත අපිට අද අත හොදලා කන්න අවශ්‍යයි විස නිසා. නමුත් එතන කියන්නේ ඒ කන දෙයින් නෙවෙයි අපි අපිරිතර වෙන්නේ. අපි මුඛයෙන් එළියට එන දේ. අපි දිව අපි පරිස්සම් කරගන්න. ඒක තමයි කියන්නේ හැවෙනි පදේ කියන සෙනග ඔවුන්ගේ තොල් වලින් මට ගෞරව කර දෙවුන්ගේ සිත මගේ තුල. තොල් වලින් අපි කියන දේ. මේ කියලා තේසාච කියනවා අනමාලයා ඉන්නකන් ඔවුන් නිරහර වෙන්න ඕනේ. ඊට පස්සේ ඔවුන් නිරහරට එනවා. ඊට පස්සේ අර අන්‍ය જાති යෞවනිය සුව කිරීම. ඒ මවගේ ඇදහිල්ල ගැන යේසුස් පුදුම වුණා. යේසුස් කිව්වා ආවේ පළමුවට යොදවන්න. ඒ ස්ත්‍රිය කිව්වා ඔව් මම දන්නවා ඒක. මේසෙන් වැටෙන කෑලි අල්ලු අයිදගෙන කනවා. ඒ වහන්සේ මගේ ශ්‍රී දරුවා සුවේ ගැනේ ඒ ඇදහිල්ලට දේවාන් යේසුස් පුදුම වෙලා ඒ ස්ත්‍රියගේ දුව ඊට පස්සේ අපි දකින ගොළු මිහිරව සුව කිරීම. අපි 8 වෙනි පරිච්ඡේදය එනකොට ඊට පස්සේ අපි ආයෙ දකින්න අර 5000කට කණ්ඩ දුන්නා වගේ 4000කට කණ්ඩ දෙනවා. ඊළඟට අපි දකිනවා ගෝලයන්ගේ අන්ධකම ගැන තරවටු කරනවා. ඕන් මේ යේසුස් වහන්සේගෙන් ලකුණු ඉල්ලුවා. ඉතින් උන්වහන්සේ මට තියෙන දෙන්නේ එකම ලකුණ තමයි මේ අර යෝනාගේ ලකුණ. යෝනා මාසයකේ බඩේ හිටිය දවස් 3ක්. ඒක තමයි හිත ඇරෙන්න මම වෙන ලකුණක් ඕන් දෙන්නේ නැහැ කියලා ඕන් කිව්වා. ඊට පස්සේ අපි දකින 27 වෙනි පදයට එනකොට මේ යේසුස්සේ තාම වැදගත් දෙයක් එතන අහනවා ගෝලයන්ගේ. 8 වෙනි පරිච්ඡේදයේ 28 7 වෙනි පදයේ යේසුස්සේ තමන්ගේ ගෝලයන්ට පිරිප්පේ කයිසාරියේ කම්වලට පිටාති කිව්වද මගදී උන්වහන්සේ මා කවරෙක් කියා මිනිස්සු කියද ගෝලයන් ගැසුසේක. ඒක ඉතා ලස්සන වැදගත් ප්‍රශ්නයක්. යේසුස්සේ ගෝලයන් අහනවා කවුද මිනිස්යන් කියන්නේ මම කවුද කියලා. එතකොට උත්තර දෙන සමහර කෙනා ඔබ එලයිජා ඔබ යෝහාන් බෞතිස්ත එලියා සමහරවිට එලයිජා නෙවෙයි එලියා කියලා. ඊට පස්සේ යේසුස් වහන්සේ ඒක නෙමෙයි ඔයගොල්ලෝ කවුද මම කියලා කියන්නේ. ඒතර අපි 29 වෙනි පදේ එනවා පේතුරුස් උත්තර දෙමු ක්‍රිස්තුස් වහන්සේ කිව්වේ. ඊට පස්සේ කියන එක කවුරුත් කියන්න එපා කියලා. එතන එලිදරව් වලින්ම ලැබුණේ යේසුස් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ කියලා සුද්ධාත්ම වහන්සේ තමයි පේතුරුස්ට එලිදරව් කරේ. අද ඔබ යේසුස් වහන්සේ කවුරු කියලාද හිතන්නේ? ඔබ මේ නත්තල් කාලේ මේ දෙවියන් වහන්සේව සලකන්නේ නත්තල් සියවකේද? ඇයි බෝව ගන්න? ඔබගේ විමුක්තිය ශාරීරික මානසික ආත්මික ආර්ථික සුවය ආත්මික සුවය සදාකාල ජීවනය දෙන්න පුළුවන් එකම තනන් වහන්සේ බව විශ්වාස කරනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගේ විමුක්තිදායකය. ඊළඟට අපි දකිනවා 34 වෙනි පදයේ ඉඳලා 31 ඉඳලා 33 දක්වා උන්වහන්සේගේ මරණය ගැන නැවත කතා කරනවා. හරි. එතකොට මේ පේතුරුස් එතනදී යේසුස්ට කතා කරලා කියනවා මේ වගේ දේවල් කියන්න එපා කියලා. නමුත් අපි 34 වෙනි පදයේ ඉඳලා අපි බලුවොත් එතනම 10 වෙනි පරිච්ඡේදයේ 21 වෙනි පදය දක්වා
ඉතාම වැදගත් කොටසක් එතන තියෙනවා. මොකද එතන කියන්නේ? එවිට උන්වහන්සේ සමුයා තමගේ ගෝලයන් සමග ළඟට කැඳවා ඔවුන්ට කියන සේක. කවුරුන් සමවෙන්න මා පස්සේ එන්න කැමති නම් ඔහු තමාගේ කමත් අතර තමාගේ කුරුසිය රැගෙන මා ළඟට එන. අපි යේසුස් වහන්සේගේ ගෝලයෙක් හැටියට, යේසුස් වහන්සේගේ අනුගාමිකයෙක් හැටියට අපි උන්වහන්සේව පසුපස එනවා නම් අපිට අපේම ඉංග්‍රීසි කියන ඇජන්ඩා, නැත්නම් අපේම සැලසුමක්, අපේම සලස්මක් අනුව අපිට උන්වහන්සේව අනුගමනය කරන්න බෑ. අපේ සියලු සැලසුම් අපි අතහැරලා දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්න අපි සූදානම් වෙන්න ඕනේ. ඒතර කියනවා තමගේ කැමැත්ත අර තමයි කුරුසිය රැගෙන. මේ කුරුසිය ඒ කාලේ තිබුණු මරණ දඬුවම. ඒතර කුරුසිය කියන්නේ මරණය. අපේ සැබෑ අපේ මමත්වයට අපි බැරිලා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ආත්මයට අපි තුල පාලනය කරන්න ඉඩ දීලා අපි උන්වහන්සේ අනුගමනය කරන්න අවශ්‍යයි. ඒ කියන්නේ මේ අපි මමත්වයට මැරෙනවා කියන්නේ මේ අපිට මමත්වයේ අපි තුල ඉන්නවා. මම මගේ තුල ඉන්නවා. නමුත් මගේ පාලක ස්ථානයේ මගේ ජීවිතේ රජ කරන්න, මගේ ජීවිතේ පාලනය කරන්නේ සුද්ධාත්ම වහන්සේ. නමුත් මට නිදහස තියෙනවා එක අතට දාලා මට ඕන දෙයක් කරන්න. මගේ සිය කැමැත්තෙන් යේසුස් වහන්සේට මම පාව දෙනවා. නැත්නම් මම යටත් කරනවා. නමුත් මම නෙමෙයි මා තුළ යේසුස් වහන්සේ දැන් ජීවත් වෙන්නේ. එතකොට අපේ මට කේන්ති ගියා, මගේ දේ මට මගේ කියන දේ දැන් අපිට නැති වෙන්න අවශ්‍යයි. ඒක එකපාරට නැති වෙන්නේ නැහැ. ක්‍රමේ යේසුස් වහන්සේට අපේ ජීවිතේ පාලක ස්ථානයේ අපි ඉඩ දීලා, උන්වහන්සේගේ කැමැත්තට ඉඩ දීලා, අපේ මමත්වයට අපි බැරිලා සුදාතන් වහන්සේට අපි තුල දුන්නාම දැන් බලන්න 35 වෙනි පදේ කියන වක්නිතාද තමාගේ ජීවිතය ගලවා ගන්න කැමති කවුරුක නමුත් ඒක නැති වෙන්නේ. වක්නිතා සුභාන්ත නිසා තමාගේ ජීවිතය නැති කරගන්න කවුරුක නමුත් ඒක ගලවා ගන්නේ. වක්නිසාද යම් මිනිසෙක් මුළු ලෝකේ ලබාගත් තමාගේ ජීවිතය නැති වී ගියොත් ඔහුට ඇති ප්‍රයෝජනය මොකක්ද? මේක අපි හොඳට දකිනවා. අපි ජීවත් වෙන රටේ, අපේ ජීවත් වෙන රටේ මිනිස්සු හරි බයයි මැරෙන්න. ඒ නිසා ඔවුන් යහපත් දේවල් කරලා ඔවුන් මරුණට පස්සේ යහපත් තැනකට යන්න ඔවුන් පින් අනුමෝදන් කරගන්න. නමුත් අපේ ජීවිතේ අපේ සැබෑ ස්වභාවය එච්චර පවිත්‍ර නෙවෙයි. අපිට තරහ යනවා. අපේ හදවත තුළ තිත්තකම, වෛරය, ක්‍රෝධය තියෙනවා. අපේ හිතේ තිත්තකම, වෛරය, ක්‍රෝධය තියාගෙන, ඊර්ෂ්‍යාව තියාගෙන, සමාව නොදීමේ ආත්මයක් තියාගෙන අපිට තව කාට හරි යහපත් දේවල් කරන්න පුළුවන්. නමුත් යහපත් පූජාවක් කරන්න පුළුවන්. සභාවකට උනා, දේවස්ථානයකට උනා, තව දුප්පත් පුද්ගලයෙකුට උනා මුදල් පරිත්‍යාග කරන්න පුළුවන්. නමුත් මගේ හිතේ ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය, තිත්තකම, සමාව නොදීමේ ආත්මය තියෙනවා නම් ඒ ක්‍රියාවන් වලින් මට කිසි යහපතක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා තමයි මමත්වයට මැරෙන්න අවශ්‍යයි. මම නෙවෙයි, මා තුළ යේසුස් වහන්සේ ජීවත් වෙනවා. අපිට ඒ පොරවැදීම තියෙන අපි මේ යන තුරු අපේ සිය කැමැත්තෙන් උන්වහන්සේට බාරන්න. මොකද එතන කියන්නේ ඒකයි. මුළු ලෝකේ ලබාගත් තමගේ ජීවිතය නැති වෙනවා. ඔබ දන්නවා කිතුපැටියන් හැටියට අපි කොහොමවත් හිටියේ නැහැ. ඉපදෙන්න ඉස්සෙල්ලා අපේ දෙමාපියන්ට දාවා අපි ඉපදුණා. අපි මිය ගියාම අපි යන්නේ තැන් දෙකකට. එක නිරය නැත්නම් ස්වර්ගය. ස්වර්ගයට යන්න ඕන ස්වර්ගයේ තනත් වහන්සේ අපි අඳුරගන්න. ඒ නිසා තමයි යේසුස් වහන්සේ අපේ ජීවිතයට පිළිගන්න අවශ්‍යයි. ඒක වැදගත් දෙයක් මෙතන කියනවා. බලන්න 36 වෙනි පදේ මුළු ලෝකේ ලබාගත් තමගේ ජීවිතය නැති නම් කියතෝට ඇති ප්‍රයෝජනය කුමක්ද? මොහොත් මිනිස්සෙක් තමගේ ජීවිතයේ හිලව්වට මොකක් දෙන්න පුළුවන්ද?
එසේ මේ කාමමිච්ඡාචාරය වූ පාපිස්සු පරම්පරාව යමක් මාගෙන මගේ වචනය ගැන ලැජ්ජාව නේද? මනුෂ්‍ය පුත්‍රයා තමන්ගේ පියාණන්ගේ තේජස්වි සුද්ධ දේවතුන් සමග එන කාල උන්වහන්සේද ඕන් ගැන ලැජ්ජා වෙනවා කියන්නේ. ඒක ඊටාම වැදගත් දෙයක් අපිට. ඔබත් මමත් යේසුස් වහන්සේ ගැන ලැජ්ජා වුණොත් අපි ඒක කියලා රිස්ත්‍රිය ගිහිල්ලා ඒ මාළේ රෝගයෙන් සුවය ලැබුවාම ඒ අර යක්ෂාවේස මිනිසයා සුවය ලැබුවාම උන් ගිහිල්ලා කිව්වා උන්ට දෙවියන් වහන්සේ කර හාස්කම ගැන. ඔබගේ මගේ ජීවිතයේ අපි යේසුස් පිළිගත් අපේ සාක්ෂිය අපි අන් අය සමග බෙදා ගන්නවා. එහෙම කරේ නැත්නම් අපි යේසුස් වෙනුවෙන් ලැජ්ජා වුණා. සමහර අය බයයි. කිතු බැතිය කියලා කියන්නේ ඔව්. සමහර රටවල කිතු බැතිය කියලා කිව්වොත් ඔහුට මරණය තමයි අත් වෙන්නේ. සමහරට ඉතා දරුණු මරණය. ඒ දවස්වල අපි දකින උතුරු කොරියා, චීනේ මේ කොමියුනිස්ට් රටවල අද පෙරදිග රටවල ක්‍රිස්තියානි බව නිකන් මේ හරිම සමාජලයකට පත් කරලා අද හිංසා දීලා ඔන්න මේ යන අපි අහනවා සාක්ෂි බොහෝ මුස්ලිම් අන්‍ය භක්තිකයන් ඒසාන්ත පිළිගත්තාම ඔවුන්ට ලැබෙන මේ ප්‍රතිචාර කොයි වගේද කියලා මරණය ඉතින් ඔබටත් මටත් අපේ රටේ උනත් කාලයක් එහෙම තිබුණා. දැන් ඒගොල්ලෝ කියන අපිට නිදහස තියෙනවා කියලා අපේ කැමති ආගමක් අදහන. ඒ වුණත් ඔබ සුසුවහන්සේ ගැන නිර්භීත වෙන්න අවශ්‍යයි. ඒකයි තා වැදගත්. ඒකයි අපිට කියන්නේ යටවෙන්නේ. මම යේසුස් වහන්සේ කවුද? දැන් මගෙන් යේසුස් වහන්සේ ඇහුවොත් මම කවුද කියලා ඔබ කියනවාද කියලා. මට පුළුවන් වෙන්න ඕ. මේ මගේ විමුක්තිදායකයන් සදාකාල දෙවි පියාණන් වහන්සේ කියලා කියන්නේ. උන්වහන්සේ තුල මට සදාකාල ජීවනය තියෙනවා කියලා. අන්නයිට උන්වහන්සේ මා ගැන ජීවිතේ කර තිබෙන හාස්කම් මට දීලා තියෙන සුවය මට දීලා තියෙන මානසික ආත්මික ආර්ථික සමාදානය ගැන අන්නයිට මම සාක්ෂි දරන්න අවශ්‍යයි. ඒක තමයි මේ බාක්සුබාන් චිත්‍රය තාම කියන්නේ. ඒක සිය කැමැත්තෙන් අපි අතාරින්න. ඒ ශාස්ත්‍ර වෙනුවෙන්. උන්වහන්සේ බලෙන් අපෙන් ඒක ගන්නෙ නෑ. ඉතින් අපේ කුරුසිය රැගෙන අපි දිනපතා වාස්තු සමග අපි ඇවිදින්න අවශ්‍යයි. දැන් අපි ශාස්ත්‍රයේ ගෝලයක් වුණාම 34 වෙනි පදයේ ඉඳලා 35 වෙනි පදයේ දක්වා අපි දකිනවා සමහර දේවල් අපිට කරන්න අවශ්‍යයි. මං කිව්වා වගේ කැමැත්ත අතහැර අපි එන්න ඕනේ. මොකද්ද මෙතන කියන්නේ? අපි යේසුස් වහන්සේ පස්සේ යන්න නම් උන්වහන්සේ සේවය කරා. ඒකයි අපි පළවෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදයේදී බැලුවම එතන අපි දකිනවා ආක්ෂබාරන්සේ පළවෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදේ මම ඒක දුන්නේ නැහැ දැකි කමන්නේ මම කියවන්න. මා අනුව වරෙල්ලා මම නුඹලා මිනිසයන් අල්ලන්න වඳ සලස්සමී ඔවුන්ට කීසේක. අපි යේසුස් වහන්සේ අනුව යනකොට යේසුස් වහන්සේ අපිව ගෝලයන් කරන්නම් කරන මිනිසයන් අල්ලන්න. ඒ කියන්නේ අනික් මිනිස්සුන්ගේ ගෝලයන් ඒක තමයි ගෝලකමේ තියෙන පළවෙනිම කාරණාව. විශේෂයෙන් disciples job නැත්නම් සේවය. ඊළඟට අපි දකින රෝම පොතේ 12 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ කියනවා අපි අපේ කැමැත්ත අපේ ජීවමාන යාගයක් හැටියට අපේ කැමැත්ත අපි යේසුස් වහන්සේගේ කුරුසේ පාමුල පූජා කරන්න අවශ්‍යයි. ඒ කියන්නේ අර ඉංග්‍රීසි කියන deny yourself මාව අතහැරලා මගේ කැමැත්තෙන් අතාරින්නේ. ඊළඟට අපි දකින ගෝලකමට වැදගත් වෙන්නේ තමයි කුරුසේ රැගෙන නැත්නම් උන්වහන්සේ වෙනුවෙන් පීඩා විඳින්න අපි සූදානම් අපි දකින පිලිප්පි 3 වෙනි පරිච්ඡේදයේ මට මේකත් වෙන්න කරුණා. පිලිප්පි 3 වෙනි මම කියවන්නේ පිලිප්පි 3 වෙනි පරිච්ඡේදයේ මේ 10 වෙනි පදේ කියනවා පිලිප්පි 3 10 යම් අන්දමකින් මලවුන්ගෙන්
නැගිටීමට පැමිණ ලෙස උන්වහන්සේ සහ උන්වහන්සේ නැවත නැගිටින බලයත් උන්වහන්සේගේ දුක්වල පංගුකාරකමත් දරා ගන්නා පිණිස අපි උන්වහන්සේගේ දුක් විඳීමේ පංගුකාරක මේක ගොඩාක් කිතුබැතියන් කැමති නැහැ. බොහෝ කිතුබැතියන් කැමති ආශිර්වාද ලබා ගන්න විතරයි. යේසුස් වෙනුවෙන් දුක් විඳින්න උන් කැමති නැහැ. ඔබ මේ කොමියුනිස්ට් රටවලට ගියා මම බයිබල් විද්‍යාලේ ඉගෙන ගන්නකොට ඉන්දියාවේ මගෙත් එක්ක හිටියා නේපාලේ සහෝදරයන් වගේ. ඒගොල්ලෝ කියනවා ඒගොල්ලෝ මේ කිතුබැතිය කියලා ඒගොල්ලෝ දැනගත්තාම ඒගොල්ලන්ට ලැබෙන වද හිංසා. ඒගොල්ලෝ ඒක ප්‍රීතියෙන් දරාගත්තා. ඉතින් ඔවුන් කැමති වුණා. අපිත් කැමතිද? ඔබත් මාත් කැමතිද? යේසුස් වෙනුවෙන් දුක් විඳින්න. ඒක තමයි ගෝලකමේ ප්‍රධානම දේ. ඊළඟට අපි දකිනවා ක්‍රිස්තියානි ජීවිතය කියන්නේ මොකක්ද කියලා. ඒක පළවෙනි පරිච්ඡේදය 9 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ ඉඳලා 9 වෙනි පදේ දක්වා අපි දකිනවා. තවද උන්වහන්සේ උන්ට කතා කොට සැබවක් නොබලාට කියමි. මේ සිටින්නේ සමහරෙක් දෙවියන් වහන්සේගේ රාජ්‍ය බලයෙන් යුක්තව පැමිණ තිබෙන බව දකින්නතේ කිසිසේත් මරණය රස විඳින්නේ නැතේ කියේ. මෙතන ඒ කාලේ ගෝලියන් ගැන කිව්වා. මොකද්ද කියන්නේ? මෙතන කතා කරන්නේ මේ දෙවියන් වහන්සේගේ රාජ්‍ය බලය අපි අත්දකින. ක්‍රිස්තියානි ජීවිතයේ වැදගත් වන්නේ ඒකයි. පල්ලි ගියාට යාඥා කරලා බයිබලයේ කියවට දසෙන් කොටස් තුන එක නෙමෙයි. හැබැයිම යේසුස් වහන්සේගේ ඒ නැවත නැගීමේ බලය, සුද්ධාත්ම වහන්සේගේ බලය ඔබගේ ජීවිතයේ අත්දකින්න තියෙනවා. සමහරවිට අපි සුභාරංචි රැස්වීම වලට යනවා. බයිබල් අධ්‍යයන වලට යනවා. දේව මෙහෙයට යනවා කියලා. දේවගතිතුමා මුත පණිවිඩයක් දේශනා කරා. හරිම සන්තෝෂයි. නමුත් පල්ලිය දොරෙන් එළියට යද්දි පණිවිඩය මතක නැහැ. ඉංග්‍රීසියෙන් කියන mountain top experience. ඒ මොහොතේ විතරක් අපි එතන හරිම ජුවලිත වෙනවා. ඊට පස්සේ ඒක නැතුව යනවා. අපේ ආත්මය අපි උන්වහන්සේ සමග තියන්නේ. ඊළඟට අපි දකින්න දේ තමයි අපි උන්වහන්සේ සමග සම්බන්ධකම ඉංග්‍රීසියෙන් කියන communion. ඒක තමයි සුද්ධ සභායකම ලබන කියන්නේ. උන්වහන්සේත් එක්ක එකට වීම, සම්බන්ධ වීම, සම්බන්ධතාවයක් ඇති කර ගැනීම. අපි සම්පූර්ණයෙන්ම යේසුස් වහන්සේ වෙනුවෙන් කැපවීම. ඒකයි බලන්න දෙවෙනි පදේ 9 වෙනි පදේ සදාසර පද යේසුස් වහන්සේ පේතෘස්ද යාකෝබ්ද යෝහන්ද පමණක් වෙන්කොට ඔවුන් තමන් සමග උස් කන්දකට ගෙන ගියේ. උන්වහන්සේ ඔවුන් ඉදිරියේ අන්වසක් වේ. උන්වහන්සේගේ වස්ත්‍ර පොළවේ කවර අපුල්වන්නේ කරුවත් සුදු කරන්න බැරි තරම් සුදු ඊටස් සුදු වී දීපත් එවිට එළියොත් මොසතෝ සම ඔවුන් පැමිණියේ. උන්වහන්සේ සම කතා කරමින් සිටියා. දැන් මේක තමයි කන්ද උඩ ඔවුන්ගේ අත්දැකීම. යේසුස් වහන්සේගේ අන්වසක් මේ ශ්වාසයේ මේ ඇඳාගෙට හදුම පාවා වෙනස් වුණා. ඒක මේ යේසුස් වහන්සේත් එක්කම උන්ට ඉන්න පුළුවන්කම ලැබුණා. ඔබත් මමත් ඉතරම සුද්ධාත්ම මාත් තුල අපි ජීවත් වෙන්න අවශ්‍යයි. ඒත් අපි දකිනවා ජකියා තාපොච්ච වෙලා තියෙනවද මට? තායක්ති. ඊළඟට අපි දකිනවා 9 වෙනි පදයට එනකොට ඔවුන් කන්දෙන් පසින කල මනුෂ්‍ය පුත්‍රයා බලවුන්ගෙන් නැගිටි සිටින තුරු ඔවුන් දුටු දේ කාටවත් නොකියන ලෙස උන්ට අනකලයේ. දැන් අපි දකිනවා උන්ට කන්ද උඩ අත්දැකීමක් තිබුණා. දැන් ඔවුන් කන්දෙන් බහලා එනකොට අපිට ප්‍රායෝගික විදියට අපිට ජීවත් වෙන්න අවශ්‍යයි. අපි ඉරිදා දේව මෙහෙදී අපිට ඒ කන්ද උඩ අත්දැකීම අපිට දකින්න අත්දැකීම් වලට අපිට එන්න පුළුවන්. සුද්ධාත්ම වහන්සේ සමග ගීතිකා කියලා සුද්ධ සභාවක පවත්ලා දේව වචනේ අහලා ආත්මිකව ඉතාමත් උත්සාහ කරගෙන එන්න පුළුවන්. නමුත් දේව මේ වෙලාව අපි එළියට ගියාම අපි සාමාන්‍ය ලෝකෙට ඒ කන්දෙන් බැස්සා වගේ වෙන්නේ අපිට. ඒ බහිනකොට අපි ප්‍රායෝගික ජීවිතයක් ගත කරන්න අවශ්‍යයි. මම ගිය සමාන කිව්වා ඒ පළවෙනි පදේ කියනවා යේසුස් 4 වෙනි පදේ යේසුස් වහන්සේ ගෙදර හිටියයි කියලා ඒ අසල්වාසීන් දැනගත්තා. ඔබගේ මගේ ජීවිතයේ යේසුස් ඉන්න බව අපේ ප්‍රායෝගික ජීවිතයේදී අනික් අය දැනගන්න ඕනේ. එතකොට අපිට විවිධ ප්‍රශ්න කරදර
අපිට එන්න පුළුවන්. එතනත් අපි දකින විවිධ ප්‍රශ්න දේවශාස්ත්‍රඥ අහනවා. අපි ප්‍රශ්න කරදර මැද අර කන්ද උඩ අත්දැකීම පල්හැා මිත්‍යාවතෙත් අපිට අත්දකින්න මේ යන්න අවශ්‍යයි. ඉතාම වැදගත්. ඊට පස්සේ අපි යේසුස් වහන්සේ වෙනුවෙන් අපි ක්‍රියාකාරී වෙන්න අවශ්‍යයි. සාක්ෂි දරන්න අවශ්‍යයි. යාඥා ජීවිතයේ වචනේ කියවීම අන් අය සමග තියෙන සහභාගීකම සමාදානය අපිට තියෙන්න අවශ්‍යයි. ඊළඟට අපි දකිනවා ඒ ස්වාමීසේ එතන උන්වහන්සේගේ ගෝලෙන්ද බැරි වුණා ඒ මීමැස්මර රෝගේ හැදිලා ඉන්න දරුවව සුව කරන්න. උට ඇදහිල්ල තිබුණේ නැහැ. ඒ ස්වාමීසේ ගැන හරි කනගාටු වුණා. නමුත් ඒ ස්වාමීසේ ඒ දරුවව සුව කරනවා. ඊට පස්සේ අපි දකින 31 වෙනි පදයට එනකොට 9 වෙනි පරිච්ඡේදයේ යේසුස් නැවත උන්වහන්සේගේ මරණය ගැන සෙනකට ගෝලයට උගන්වනවා. ඊට පස්සේ උගන්වනවා යටත්කම ගැන. ඒක ඉතාමත්ම වැදගත් දෙයක් ක්‍රිස්තියානි ජීවිතේ. උන්වහන්සේ මේ ගෝලයෝ අතර ප්‍රශ්නයක් ඇති වුණා. කවුද මෙතනින් අර කේපී වෙන්නේ කැපිලා පේන්නේ? කවුද යේසුස් වහන්සේ බලන්න ඔවුන් කාපුරවට ආවම උන්වහන්සේ ගෙසින්න කල නුඹලා මාර්ගයේ කුමක් ගැන විමසුල් කළාද? ඕකගෙන ඒක තමාට වඩා උතුම් තැනත්තා කවුදයි මාර්ගයේදී ඔවුන් අතර විවාදයක් තිබුණේ. පේතරුස් කියන්නේ මට තමයි එළිදරව් උනේ යේසුස් වහන්සේ මෙසියස් වහන්සේ කියලා. ඒ නිසා මම තමයි මෙතන ලොක්කා වෙන්නේ. ඉතින් යෝහන්සයි යාකෝබ් කියන්නේ තව එකක්. ඒ වගේ ඔවුන් අතර තිබුණා කවුද මෙතන ලොක්කා කියලා. ඔතේසත් මොකද කරේ? පුඩා දරුවෙක්ව කැඳවලා ඒ දරුවව මැද හිටවලා කිව්වා ඔබලාට මේ දරුවෝ වගේ වෙන්න බැරි නම් අපිට දේව රාජ්‍යයේ කිසිම තැනක් ලැබෙන්නේ නැහැ. බලන්න 37 වෙනි පද මෙවද කුඩා දරුවෙක්ගේ එක්කෙනෙකු මගේ නාමයෙන් පිළිගන්න කවුරුම නවුත් මා පිළිගන්නව නම මා ඒව තනන් වහන්සේ පිළිගන්න උන්ට කිව්වේ. දරුවෙකු වඩාගෙන 36 වෙනි පද බලන්න. උන්වහන්සේ කුඩා දරුවෙකු වඩාගෙන උන් මැද සිටුවා. ඔව් වඩාගෙන මෙබඳු කුඩා දරුවෙක් එක්කෙනෙක් මගේ නාමයෙන් පිළිගන්නේ කවුරකට මා පිළිගන්නේ. අපිට දීමනා ලැබෙනකොට සුද්ධාත්ම වහන්සේගේ දේවන් වහන්සේ අපිව උන්වහන්සේගේ සේවයේදී උන්වහන්සේ අපිව පාවිච්චි කරද්දී පිහිස උදමෝගෙන ආඩම්බර වෙන්න නෙවෙයි තියෙන්නේ. අපි කුඩා දරුවෙක් වගේ වෙන්න අවශ්‍යයි. ඒක තමයි තාමත්ම වැදගත් දෙයක් එතන වෙන්නේ. හරි. ඊට පස්සේ අපි දකිනවා මේ ඉතා වැදගත් දෙයක්. ඊට පස්සේ අපි දකින 10 වෙනි පදයට එනකොට විවිධ ප්‍රශ්න ගැන අධිකසාද ගැන ප්‍රශ්න කරනවා. අපි දන්නවා දේව වචනේ ඉතා පැහැදිලි අපි කොරින්ති පොතේ 7 වෙනි පදයේ කිව්වම කිතුබැත යන හැටියට අපිට දික්කසාද වෙන්න බෑ. වුණත් ඒ ස්වාමි පුරුෂයා or භාර්යාව මේ යනතුරු අපිට තව විවාහයක් කරගන්න බෑ. මොකද යම් කිසි දවසක නැවත උන්ට සමාදාන වෙන්න පුළුවන්කම නිසා. ඒ වගේම කියනවා අපිට දෙවෙනි විවාහයක් කරගත්තොත් පළවෙනි විවාහයේ මේ පුරුෂයා or ස්ත්‍රිය ජීවත්ව සිටිදී ඒක කාම විශ්වාසය කියන එකක් කියලා. නමුත් අනික් තැනත්තිය මිය ගියොත් ඔබ නිදහස් වෙනවා. විවාහයෙන්. ඒක ගැන ඇතර උගන්වනවා. ඊළඟට අපි දකිනවා මේ ඒ ස්වංශ කුඩා ළමයින්ව සුව කරනවා. ගැටිල්ල. ඒකට ඉතාමත් වැදගත් දේ තමයි 17 වෙනි පදයේ 10 වෙනි පරිච්ඡේද 17 වෙනි පදයේ 32 වෙනි පදයේ දක්වා ඒ පොහොසත්තර මම හිතන අපි එතන ඊළඟ සුමානෙන් කරමු. සාරේ ඊළඟ සුමානෙන් පස්සේ දෙසැම්බර් මාසේ අපි පොඩි විවේකයක් ගන්නවා. ජනවාරියේ තමයි පටන් ගන්න. ඉතින් මම 10 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදයේ ඉඳලා ලබන සතියේ අපි ඉගෙන ගමු. හොඳයි. සියලු දෙනාට බොහොම ස්තුතියි. අද දවසේ මට උදව් කර ජැකීට මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේ පස් රාජා පස් තිමතිට ස්තුතිවන්ත වෙනවා. අපි යාඥා කළා අවසන් කරමු. දායන්ත පෙම්බර දෙවි පියාණනි ඔබ වහන්සේ ස්තුතිවන්ත වෙනා මේ අවස්ථාව ගැන
වහන්සේගේ වචනය තුළ අපේ ආත්මික ජීවිතයට ඒ දරුවන් කුඩා දරුවන් මෙන් යටහත් පහත්ව ඒ වගේම ඔබ වහන්සේ සමග අපි ඒ කඳු මුදුනේ අත්දැකීම් අපි මේ පහත් බිමට ආවමත් අන් අය සමග සමාදානයෙන් ප්‍රීතියෙන් ජීවත් වෙන පිණිස සදාතන් මාත්‍රගේ බලය දෙන්න ඔබ වහන්සේ වෙනුවෙන් සාක්ෂිකාරයන් වන්න පමණක් නෙවෙයි ඔබ වහන්සේගේ ආශිර්වාද ලබන්න පමණක් නෙවෙයි ස්වාමිනී ඔබ වහන්සේ වෙනුවෙන් දුක් විඳින්න පවා අපිට ශක්තිය දෙන්න කියලා ඉල්ලන මේ සන්දේව පාතර බාරයි මේ සෑම ඇදහිලිවන්ත වන්තයක පාතර බාර කරනවා වහන්සේ සියලු අවශ්‍යතාවයන් සැපයුමන සියලු නපුරෙන්ද නපුරාගෙන් ලෙඩ රෝග වලින් වහන්සේ උන් ආරක්ෂා කරනොත් නිවෙස්ත ඔවුන්ගේ නිවැසියන්ද රැකියාවන් වලටද වහන්සේ ආශිර්වාද කරමැනව යේසුස් වහන්සේගේ නාමයෙන් හොඳයි සියලු දෙනාට යේසුස් පිටයි